අපි ජීවත් වෙලා ඉන්න මේ ටික කාලය තුළ අපි ජීවිතේ වැඩි කොටසක් ගෙවන්නේ අපි ජීවත් වෙන නිවසේ. අපි කැමති දේවල් කැමති ආකාරයෙන් අපිට සුදුසු විදියට ජීවිතේ හුරු වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන නිවස හා වටපිටාව තුළ. මොනතරම් ලස්සන තැන් මුණ ගැසුණත් ජීවිතේ අපි හොයාගෙන ඉන්නේ අපේ නිවස. ඉතින් නිවස වගේම වටපිටාවත් සුන්දර වෙනවා නම් අපි ජීවත් වෙන නිවස ගොඩක් සිත නිවන සුන්දර පරිසරයක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ ලස්සන නිවසක් වගේම ශ්‍රී ලාංකික අපිට වටිනා සුන්දර නිවසක් ගැන අපි අද කතා කරමු. මේ සුන්දර ඉතිහාසයට සම්බන්ධ නිවස පිහිටලා තියෙන්නේ මාතර කිරින්ද පූල්ලැල්ල ප්‍රදේශයේ. ඉතින් මේ නිවස පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම කර ඇති ලස්සන නිවසක් වගේම අප ශ්‍රී ලංකාවේ ගෞරවනීය චරිතයකට සෙවන දුන් ඉතා වටිනා නිවසක්. මේ නිවස අප රටේ තුන්වන අග්‍රාමාත්‍යවරයා වන ශ්‍රීමත් ලයනල් ජෝන් කොතලාවල මහතා කුඩා කාලයේ සෙවන දුන් ඉතා වටිනා ස්ථානයක්. ඉතින් අපි එතුමාගේ ඉතිහාසය හා එතුමා මේ නිවසට පැමිණි ආකාරය ගැන කතා කරලා පසුව මේ නිවස ගැන කතා කරමු. සර් ලයනල් ජෝන් කොතලාවල මහතාගේ පියා වූයේ ජෝන් කොතලාවල මහතා වන අතර එතුමා 1907 දී සිරගෙදර තුලදී අභිරහස් ලෙස මිය යන ලදී. මෙම කාලයේදී ජෝන් කොතලාවල මහතාගේ සහෝදරයෙකු කිරින්ද පුහුල්වැල්ලේ මේ නිවසේ ජීවත් වූ අතර ජෝන් කොතලාවල මහතාගේ දරුවන් දෙදෙනා වූ ලයනල් කොතලාවල සහ ජස්ටින් කොතලාවල මෙම නිවසට රැගෙන එන්නේ ජෝන් කොතලාවල මහතාගේ සිරගත වීමේ සිද්ධිදාමය සමග දරුවන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් වූ බැවිනි. පසුව එම කාලය තුළදී නවහැවිරිදි ලයනල් කොතලාවල සහ හතරහැවිරිදි ජස්ටින් කොතලාවල පාසල් යන්නේ කිරින්ද පුහුල්වැල්ලේ පිහිටි මෙම නිවසේ සිටවන අතර ඔවුන් පාසල් යන්නේ පුහුල්වැල්ලේ පිහිටි පිරිමි පාසලටය. පසුව ජෝන් කොතලාවල මහතාගේ මිය යාමත් සමග එම දරුවන් දෙදෙනාගේ මව වන ඇලිස් ආටිගල මැතිනිය විසින් ඔවුන් අගනුවර රැගෙන ගොස් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය යොමු කර 1953 1956 කාලය තුළ රටෙහි අග්‍රාමාත්‍යවරයෙකු දක්වා ගමනට මඟ පාදන ලදී. ඔහුගේ සොයුරු වන ජස්ටින් කොතලාවල මහතා සෙලින්කෝ සමූහ ව්‍යාපාරය නිර්මාණය කරන ලදී. මේ ඉතිහාසය ගැන ලොකු විස්තරයක් කතා කරන්න තිබුණත් මේ මට්ටමින් මේ ඉතිහාසය ගැන කතා කරලා අපි ඉවර කරමු. 1953 දී මෙරට ඇති වූ හර්තාල් අරගලෙන් පසුව ඩග්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 1953 සිට 1956 දක්වා ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමා සේවය කරන ලදී. ඉතින් ළමා කාලයේ එවැනි ශ්‍රේෂ්ඨ පුජ්‍යලයකට සෙවන දුන් මේ සුන්දර වලව්ව ඓතිහාසික වැදගත්කමක් හිමි කරගන්නේ මේ හේතුව නිසාය. ඉතින් අපි කතා කරමු මේ සුන්දර නිවස නැත්තම් මේ සුන්දර වලව්ව ගැන. මේ නිවසේ දැනට ජීවත් වන්නේ කොතලාවල පරම්පරාවේ සිව්වන පරම්පරාව කිව්වොත් නිවැරදිය. මාතර රාහුල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ ජෝන් ඩික්සන් කොතලාවල මහතා දැනට මෙම නිවසේ හිමිකාරිත්වය සහ පදිංචිව ඇත. ප්‍රධාන මාර්ගයට නුදිරින් පිහිටියත් මේ නිවස අවට පරිසරයේ සද්දපද්ද අඩු කුරුළු හඬින් හා විවිධ ශාකවලින් වටවුණු විශාල ගෙවත්තක් මැද සිංහල උළු සෙවිලි කර මේ සුන්දර නිවස බැලූ බැල්මට හිතට ගතට සුවය දෙන සුන්දර නිවහනක් බව පෙනෙන්නට තිබේ. නිවස වටා මීමැසි පාලනය සිදු කරන අතර මල් වලින් පිරි ගෙවත්ත ඔවුන්ට ජීවයද සපයයි. නිවස ඉදිරිපස බරාදයට පිවිසීමට දෙපසින් පළු දෙකේ පැනල් දොරවල් දෙකකි. ඇතුළට ගිය විට එලිමහන්ට වඩා වැඩි වෙනසක් නොදැනෙන්නේ හිඩැස් සහිත ලී රාමු වලින් ඇතුළට පැමිණෙන මද සුළඟ නිසා වන අතර එහි තබා ඇති හාන්සි පුටුවක වාඩි වී අපේ ගම යුගාන්තය මඩොල් දුව එදා හෙළදිව සුදු වැද්දා සුදු ගෝනා යන අතීතාවර්ජිත පොතක් රසවත් තේ කෝපයක් සමග ජීවිත කාලය පුරාවටම රස විඳිය හැකි බව මාගේ සිතට දැනුනේ ඒ රස මා හොඳින් හඳුනන නිසා වෙනි. බරාදයෙන් පසු දෙපස කාමරය සමග සාලයට ඇතුළුවීමට පළු දෙකේ දොර විවෘත කර පසු සාලයට විවෘත වන අතර එහි සියුම් කැටයමින් වාකවුළු නිර්මාණය කර ඇත. නවීන පන්නේ පිඟංගඩොල් මෑත කාලයේ අතුරා ඇති බව දක්නට ලැබේ. තවද අර්ථ වෘත්තාකාර කණු දෙකක් මත අර්ධ වෘත්තාකාර ආරුක්කු නිර්මාණය කර ඇති අතර ඒ පිරියම් කර ඇති හුණු බදාම එදා පැවති ආකාරයෙන්ම නොවෙනස්ව පවතින බව නිවස හිමි මහතා පවසන ලදී. සාලයේ ආරුක්කුවට දෙපසින් පිහිටි කාමර දෙකට ඇතුළු වීමට පළු දෙකේ දොර දෙකක් ඇති අතර නිවස ඇතුළත මනා සිසිල් බවකින් යුක්ත වේ. සිතගත සනසාලන සැහැල්ලු මනසක් ඇතිවන පරිසරයක් මෙම නිවස ඇතුළත ශරීරයට දැනෙන අතර අතීතයේ නිවසක පවතින ගෘහ භාණ්ඩද මෙම නිවස ඇතුළත පරම්පරා ගණනාවක් තිස්සේ අතීතය කියා පාමින් නොවෙනස්ව පවතින බව දැකිය හැකිය.
සාලයේ පසුපස දොරින් පිටවන්නේ පටු ස්තෝපුවකටය. නිවසේ සියලුම බිත්ති පහේ අඟල් 15ක් පමණ ඝනකම් වන අතර ඒ සියලුම බිත්ති කුඩගලින්නා මෙටිබදාම එන්නේ දිකර ඇත. එක් බිත්තියක් පමණක් වරිච්චි බිත්තියක් පමණක් වන බව දැකිය හැකි වේ. අතීතයේ නිවෙස්වල බහුලව දැකිය හැකි සොල්දොරද මෙම නිවසේද දැකිය හැකි වේ. මැද සාලයේ දකුණු පස කාමරය තුල සොල්දොරට පිවිසීමට පියගැට පෙළ නිර්මාණය කර ඇත. මෙම සොල්දොර බහුලව පැරණි නිවෙස්වල දැකිය හැකි ලක්ෂණයක් වන අතර නිවසේ බඩුමුට්ටු, පැරණි පොත්පත්, අතීත සැවරුම් භාවිතයෙන් ඉවත්ව මෙම සොල්දොර මත ගොඩ ගැසෙයි. අතීතයේ දිනක මේ සොල්දොරෙහි පියස්සට යොදන ලද වීදුරුවක් අභියස මා පාඩම් කළ අතීතය හා සොල්දොර මත ගෙවුණු මාගේ පාඩම් කාමරයේ මා සිත නැගුණේ නිතතින් වන අතර පොත්පත් වට කරගෙන ගෙවුණු ඒ අතීතය මොනතරම් සොඳුරු දැසී වන්නේ නිතැතිනේ. මේ නිවසේ සොල්දොර කොස්ලියෙන් ඉතා ශක්තිමත්ව නිර්මාණය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1900 වකවානු ඉදිවූ මේ සුන්දර නිවස තුළ අතීතයේ මෙරට භාවිතා වූ කාර්තුව, කුරුණිය, ලාහ, සේරුව, මනාව, කාලය යන මිනුම් ඒකක සහිත මැටි මුට්ටි හා පැරණි ගෘහ භාණ්ඩ වලින් සමන්විත අතීතයේ ස්මරණය කරන සුන්දර නිවසකි. ප්‍රධාන නිවසින් එළියට බැස්ස විට මැද මැදුලින් පසු මුළුතැන්ගේ හමුවන අතර අතීතයේ පැවති අටුව, ගිනිහල්ගේ මෙන්ම කෑම කාමරයේද මේ මුළුතැන්ගේ තුල පිහිටා ඇත. ඉතින් ලොකු ඉතිහාසයක් සඟවාගෙන අදත් විරාජමානව මේ නිවස දකින්න තියෙනවා. මේ නිවස මේ තත්ත්වයෙන් පවත්වාගෙන හා නවීකරණය නොකොට ඒ ඉතිහාසය රැකගන්න දැනට මේ නිවසේ පදිංචි වෙන ජෝන් ඩික්සන් කොතලාවල මහතා උත්සාහ කරන අතර එතුමාගේ මානුෂීය හා සරල බව නිසා මේ නිවස මේ අයුරින් සුරකී තිබෙන බව කිව යුතුයි. නව පරපුරට මේ පැරණි ඉතිහාසය හා මේ පැරණි නිවස මේ අයුරින් දැක බලා ගැනීමට සංරක්ෂණය කිරීම ගැන එතුමාට මූලික ස්තුතිය පුද කර සිටිමි. කාලයාගේ ඇවෑමෙන් පැරණිදේ වටිනාකම අවුම වුවත් කාලය වේගෙන් ගලාගෙන ඉතිහාසයට එක්වෙද්දි වටිනාකම ඉහළ යන බව අපි කවුරුත් දන්නා කරුණක්. කාලය හමුවේ කොතරම් සටන් කළත් විනාශ වීම හා මියදීම වෙනස් කළ නොහැකි බව අප කවුරුත් වටහා ගත යුතුයි. 1897 අප්‍රේල් 4 වන දින මෙලොව එළියදුටු සර් ලයනල් ජෝන් කොතලාවල මහතා 1890 ඔක්තෝබර් 2 වන දින සිය දිවි ගමන නිම කළත් මේ නිවස පරම්පරා 4කට පමණ සෙවන දෙමින් වසර 125ක් පමණ විරාජමානව පැවත ඇති අතර ඉදිරියටත් කාලයක් විරාජමානව පවතිනු ඇත.